දැන් ආණ්ඩුව මෙතෙක් කල් 2015 ඉඳලා ප්‍රජාතන්ත්‍රවාදය ගැන දොඩමින් හිටපු ඒගොල්ලෝගේ ධර්මදේශනාවේ සැබෑ తত্ত্বය එළියට එන්න පටන් ගන්න තියෙනවා. ඒ කඩතුරාව අද මේ ජනතා අරගලයේ ඉස්සරහා පිට නිර්වත් වෙලා තිබෙනවා. ඒ වගේම දැන් ආණ්ඩුව බරපතල ලෙස තමන් කොහාටද ගමන් කරන්නේ කියන දිශාව පිළිබඳ ඒගොල්ලුන් සංඥා නිකුත් කරන්න පටන් ගන්න තිබෙනවා. ඒ තමයි දැන් විවිධ ආකාරයේ මර්ධනය දියත් කිරීම සඳහා අවශ්‍ය වන යාන්ත්‍රණය ආණ්ඩුව විවිධ දේවල් උපයෝග කරගෙන අද සකස් කරමින් තිබෙනවා. ඒක මාධ්‍ය ශාස්ත්‍රයට බලපානවා, ඒක වෘත්තීය සමිති ශාස්ත්‍රයට බලපානවා, ඒක මහජනතාවගේ සාමාන්‍ය එදිනෙදා ක්‍රියාකාරකම් වලට, වෙළඳපොළට, බස් නැවතුම් වලට, තමන්ගේ වැඩ කටයුතු වලට යන සාමාන්‍ය ජනතාවට බලපාන ආකාරයට පවා මර්ධන නීති රීති ගොනු කරමින් සකස් කරමින් ආණ්ඩුව අද ගමන් කරන බව ඉතා පැහැදිලි. දැන් මේ తত্ত্বය බරපතල ප්‍රශ්නයක්. දැන් අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ කියන කාරණාව එක පැත්තකින් අපි ඉස්සරහ අපිට තියෙනවා. අනිත් පැත්තෙන් අපි තේරුම් ගන්නට ඕන දේ තමයි දැන් මේ ආණ්ඩුව මේ විදිහට කටයුතු කරන්නේ ඇයි කියන කාරණේ. මොකද ආණ්ඩුව ජනතාවට දීපු හැම පොරොන්දුවක්ම අද හිරිදුටු පිණි වගේ දිය වෙලා බොඳ වෙලා විනාශ වෙලා තියෙනවා. ආණ්ඩුවට තමන්ගේ පොරොන්දු ජනාධිපතිවරණයේදී 2015 අගෝස්තු මහමැතිවරණයේදී දීපු පොරොන්දු ඉෂ්ට කරන අසමත් වෙලා තිබෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම රටේ සෑම අංශයකින්ම කවුකරුවන්ගේ, ගොවියන්ගේ, ශිෂ්‍යයන්ගේ, උතුරේ දෙමළ හා නැගෙනහිර මුස්ලිම් ජනතාවගේ, මධ්‍යම කඳුකරේ ජනතාවගේ හැම පැත්තකින්ම දැන් විරෝධය නැගෙනට පටන් ගන්න තියෙනවා. ඉතින් ඒකයි මේ ඉතන අපි තේරුම් ගන්න ඕන කාරණේ. ආණ්ඩුවට තමන්ගේ බංකොලොත්භාවය, ජනතාව ඉස්සරහා පිට පොරොන්දු ඉෂ්ට කරන්නට බැරි අසමත්භාවය නිසා මේ තත්ත්වය නිර්මාණය වෙලා තිබෙනවා. එතකොට මේ එක තමයි දැන් මේ රයන් ජයලාල් සහෝදරය අත්අඩංගුවට ගන්නට දරපු, මම කියන්නේ පැහැරගෙන යන්නට දරපු නීච උත්සාහය. දැන් ඊයේ වෙනකොට ආණ්ඩුව කියන්න පටන් අරන් තියෙනවා මේක ආණ්ඩුව අපහාසයටපත් කරන්න ගත්තු කුමන්ත්‍රණයක්. අපි දන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයා සාටකේට මොවා වෙලා මිනිස්සු නලෝ යන අතරේ වෙනම මිලිටරි පොලිස් පාලනයක් තිබුණා. ගෝඨාභයලගේ නායකත්වයෙන් හමුදාව පොලිසිය යොදවලා මිනිස්සු පැහැරගෙන යනවා, මරනවා, වෙඩි තියලා මහපාරේ මරනවා, උස්සලා ගිහිල්ලා මරනවා. එවැනි අප්‍රකාශිත නිල නොවන මිලිටරි පොලිස් රාජ්‍යයක් මේ සමාජයේ තිබුණා. මිනිස්සු ඒ මිලිටරි පොලිස් රාජ්‍යය තමයි පරාජය කළ ගෙදර යන්නේ. දැන් මේ ආණ්ඩුව බලයටපත් වෙච්ච ගමන් කිව්වා අපි ඒව නතර කරනවා කියලා. දැන් ආණ්ඩුව ලැජ්ජ නැතුව අද මාධ්‍ය ඉස්සරහ පිට ඇවිල්ලා කියනවා මේක ආණ්ඩුව අපහාසයටපත් කරන්න කරපු කුමන්ත්‍රණයක්ද කියන කාරණේ ගැන සැකයක් තියෙනවා. ඒ කියන්නේ රාජ්‍යය ඇතුලේ තව රාජ්‍යයක් තියෙනවා කියලා ආණ්ඩුව කියන්නේ. එහෙම නැත්නම් ආණ්ඩුවට පාලනය කරගන්න බැරි හස්තයක් තියෙනවා කියලාද කියන්නේ? මොකද ආණ්ඩුව පැහැදිලිව මේවට පිළිතුරු සපයන්න ඕනේ. මම හිතන්නේ ආණ්ඩුව හිතනවා ඇති මෙවැනි කාරණා කීම තුලින්. ඒ මොකද වෙනදාට වඩා අද මාධ්‍ය දියුණුවයි. දැන් රයන් ජයලාල් සහෝදරයා ඒ පැහැරගෙන යන්නට දරපු උත්සාහය අද ලංකාව විතර නෙමෙයි ජාත්‍යන්තර ජනමාධ්‍යවල පවා අද විශාල වශයෙන් අද ප්‍රචාරයටපත් වෙලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුවට ගැලවෙන්න බෑ. ඒක ඇතුලේ ඉන්නවා පැහැරගෙන එන්න ආපු සිවිල් නිලධාරීන්, අනිත් පැත්තෙන් ඉන්නවා තරුදාගත්ත පොලිස් නිලධාරීන්. එතකොට දැන් තරුදාගත්ත පොලිස් නිලධාරීන් කරන්න ඕනේ ඉස්සෙල්ලාම අර පැහැරගෙන එන්න ආපු එකාග කුදලලා ගෙනියන එකනේ. ඒක කරන්නේ නැහැ. බලාත්කාරකමක් කරන්න ආවනම් ඒ බලාත්කාර බලය නිල ඇඳුමෙන් පුළ යටපත් කරන්න. උත් එහෙම දෙයක් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක මහා වීඩුවක්. මේක නාටකයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට පේනවා පෞගේ කාලය මේ කෙටි කාලය තුල වසරක් කමාරක් ඇතුලේ මෙවැනි මේක හුදකලා සිද්ධියක් නෙමෙයි. මෙවැනි සිදුවීම් විශේෂයෙන්ම
ශිෂ්‍ය අරගලේ ඉඳලා ඉන්න නායකත්වයට එරෙහිව දිගින් දිගට දියත් වුණා. ඉතින් ඒ නිසා අද දැන් ඇවිල්ලා තියෙන්නේ එක්තරා බරපතල තත්වයකට. දැන් අපිට සිද්ධ වෙනවා ආණ්ඩුවට විරුද්ධව පැහැදිලි මේ රටේ වාමාංශික බලවේග, කම්කරු පන්තිය, ශිෂ්‍ය ව්‍යාපාරය, උතුරේ දෙවිඩ ජනතාව සමග ඒකාබද්ධ වෙච්ච ව්‍යාපාරයක් කරා ආණ්ඩුවට අභියෝග කරන්න. ආණ්ඩුවට යුද්ධ ප්‍රකාශ කරන්න ආණ්ඩුවට එරෙහිව. ඒත් ආණ්ඩුව මෙල්ල කරන්න බෑ. අපි සාමකාමීව ඉඳලා අපි මේ ප්‍රශ්නේ අපිට විසඳ ගන්න වෙන්නේ අපිට ජනතා අරගල වලින් අපි පෙන්වන්නා වූ ශක්තිය හරහා පමණයි. ඒ නිසා වමේ ව්‍යාපාරයට විශේෂයෙන් අපි හිතනවා විශාල වගකීමක් තිබෙනවා මේ වෙලාවේදී. සියලු දෙනා එකතු වෙලා කම්කරු පන්ති ව්‍යාපාරයේ නායකත්වයේ දෙමින් අනිකුත් ශිෂ්‍යහා ගොවිජන ව්‍යාපාරය ඒකාබද්ධ කරගත්ත ජනතා අරගලයක් බවට විශේෂයෙන්ම මේ ප්‍රශ්නය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ප්‍රශ්නේ සයිටම් ප්‍රශ්නේ සම්බන්ධයෙන් ඒක ජනතා අරගලයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් අපි ශනිකව පියවර ගත යුතු තියෙනවා. ඒ හරහා විතරයි මේ ආණ්ඩුව ගෙනියන සටකපට ක්‍රියාවලිය, ඒක සටකපට කියලා මම කිව්වේ ඒගොල්ලෝ එකක් කරමින් වෙන දෙයක් කරන බව පෙන්නන ඒ ක්‍රියාවලිය පරාජය කරලා ආණ්ඩුව සම්පූර්ණයෙන්ම නිර්වාත් කරලා ආණ්ඩුව ගමන් කරන්නේ මේ අද මර්ධනකාරී රාජ්‍යයක් හදාගන්න. ඒගොල්ලෝ කතා කරු ප්‍රජාතන්ත්‍රවාදය කියන එක අද සත පහකට අද ඒගොල්ලෝ ඉඩ දෙන්නේ නැත්තක් මතුවලා තියෙන්නේ. ඒ නිසා අපි සියලු දෙනා එකතු වෙලා සටන් කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා කියන එක එක්සත් සමාජවාදී පක්ෂය ඇටියට ප්‍රදාන කරන්න කැමතියි.